කවුරු තැන්පත් වෙන්න සාදුකාරය පවත්වන්න. ජාතියත් රටත් ලෝකයක් අවදි කරමින් වර්තමානයේ ගැළපෙන පරිද්දෙන් තරුණ හදවත මහෝත්සවය නිසාම තමයි අද මේ වාද්දුව සමුද්‍රාරාමස්ත සිරි මහ මිහිඳු පිරිවෙන් පුණ්‍ය භූමිය එක හිස් ගොඩක් බවට සදැහැති බෞද්ධ ජනතාවගෙන් පිරී ඉතිරි යන ඓතිහාසික අවස්ථාවක් බවට පත් වෙලා තිබෙන්නේ. ඒ අනුව මෙම ඓතිහාසික ධර්ම දේශනාව පැවැත්වීම සඳහා වැඩම කොට වදාළ ඔබ අපි කවුරුත් ආදරය කරන ගෞරව කරන පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම අපේ පඬිතු හාමුදුරුවන් වහන්සේ වැඩම කරන්නට යෙදුනේ. අප වාද්දෝ සමුද්‍රාරාමස්ත සිරි මහ මිහිඳු පිරිවෙනේ නියෝජ්‍ය පරිවෙනාධිපති එවාගේම දිල්ලියේ වැඩ වාසය කරන මොරමල් පොකුණේ ධම්මාලංකාර පඬිතු හාමුදුරුවන් වහන්සේගේ කල්යාණ මිත්‍රයන් වහන්සේ නම. ඒසා අපේ පඬිතු හාමුදුරුවන් වහන්සේ ධම්මාලංකාර හාමුදුරුවෝ අද විහාරස්ථානයේ විශේෂ ධර්ම දූත පිරිසක් පමුණුවාගෙන දහම සංගත දක්ෂිනාවක් පිරිනමන්නට යෙදුණා. ධර්ම දේශනාවක් පවත්වා ගන්නට ඕන කියලා. ඒ අනුව අපේ පිනට අපේ භාග්‍යයට කත්නෝරුවේ සිරිධම්ම පඬිතු හාමුදුරුවෝ දහවල් දාණයට වඩිනවා කියලා අපේ ධම්මාලංකාර පඬිතු හාමුදුරුවෝ සිහිපත් කළා. ඒ වෙලාවේ උන්වහන්සේට මම ආරාධනා කළා සිහිපත් කළා අපේ විහාරස්ථානයේ මේ පුණ්‍ය භූමියේ දහවල් එකේ සිට මේ ධර්ම දේශනාව පවත්වීම සඳහා අපේ පඬිතු හාමුදුරුවන් වහන්සේව වැඩම කරව ගමු ආරාධනා කරමු කියලා. ඒසා උන්වහන්සේට 2027 වර්ෂ වෙනකන් ඊටත් එහාට මේ රටේ පමණක් නෙවෙයි ලෝකේ බොහෝ රටවල ධර්ම දේශනාවන් සඳහා ආරාධනා ලැබිලා තිබෙන්නේ. ඒසා අපේ ධම්මාලංකාර හාමුදුරුවන්ට උන්වහන්සේ සමග තිබෙන සම්බන්ධතාවය නිසාමයි මේ වෙලාව වෙන් කරලා උන්වහන්සේ වැඩම කරන්නට යෙදුනේ. එනිසා අපේ ගරු කටයුතු වාද්දුව මොල්ලිගොඩ දෙගම්බද මහා විහාරය වාද්දුව සමුද්‍රාරාමස්ත සිරි මහ මිහිඳු පිරිවෙන් විහාරය ඇතුළු පංච මහා විහාරාධිපති විශ්‍රාමලා විදුහල්පති අවසරයි ගුරු දේවෝත්තම බෝමිටියේ ධම්මිස්සරා විධාන නායක මාහිම්පාණන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි මේ පින්කම සිද්ධ කරන්නට යෙදෙනවා. ඒ අනුව හාමුදුරුවන් වහන්සේව වාද්දුවට වැඩම කරව ගන්නට ඕන කියලා. ඒ අනුව මේ වෙලාවෙම මම අපේ MD සිරිසේන ගුණතිලක මහත්මයාට දුරකථනයෙන් සිහිපත් කළා. ඒ වෙලාවෙම කැමැත්ත ප්‍රකාශ කරලා ඒ සියලු කාර්යයන් සඳහා අවශ්‍ය කරන දායකත්වයේ සහයෝගය සම්බන්ධතාවය ලබා දෙන්නට කටයුතු සිදු කරන්නට යෙදුණා. ඒ අනුව ගුණතිලක සහ පුත්‍රයෝ ලීමෝලහ GS බොයිස් පැෂන් වාද්දුව එවාගේම වෙස්ට් ලංකා දකුණු කොරියාව අධිපති විශ්‍රාමික ග්‍රාම නිලධාරී MD සිරිසේන ගුණතිලක මැතිතුමා එවාගේම
ලසිත් ගුණතිලක මැතිතුමා සිත ගුණතිලක මහත්මයා එම මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනාමත් එවාගේම අපේ MD විනීත ගුණතිලක මහත්මයා තමගේ පුතුණුවන්ගේ ජන්මදිනය වෙනුවෙන් බිනේත් රශ්මික ගුණතිලක පුතුණුවන්ට ආශිර්වාදයේ පිණිසත් මේ පින්කම් සංවිධානය කරා. එවාගේ අපේ එවාගේම අප සහෝදර වාද්දුව මධ්‍ය මහා විද්‍යාලයේ ධර්මාචාර්ය ශාස්ත්‍රපති ගම්මන විජේධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු අපේ සියලුම තරුණ ප්‍රජාව එවාගේම විහාරස්ථානයේ සම්බන්ධ සියලු දායකකාරකාදීන් සහභාගී වෙලා සම්බන්ධ වෙලා මේ පින්කම සිද්ධ කරන බව සිහිපත් කරමින් මීට වඩා මම කාලය ගන්නේ නැහැ. ඔබ අද උදෑසන සිට මේ මොහොත දක්වා බලාගෙන සිටින්නේ අපේ පඬිතුමන් වහන්සේගේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමටයි, උන්වහන්සේව දැක බලා ගැනීමටයි. එනිසා උන්වහන්සේව අපි ආරක්ෂා කරගත යුතුයි. මේ ශාසනයේ මේ ජාතියේ පිනට පහළ වෙච්ච තරුණ යතිවරයාණන් වහන්සේ නමක් වශයෙන් සිහිපත් කරමින් ගෞරව ශාස්ත්‍රවේදී ශාස්ත්‍රපති හැටියට සාදුකාරයද තුන්පාර නමස්කාරය කියන්නේ පංචශීලයේ සමාදන් වීම සඳහා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สรณากมนังสัมปุณนังปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปดังසමාධියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාධියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සත්
සද්ධින් පංචසීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. අර සවුන්ඩ් හදන කට්ටිය කොහෙද ඉන්නේ? හොඳයි නිශ්ශබ්ද වෙන්න. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තාති. පතිරූප දේශවාසෝච පුබ්බේච කත පුඤ්ඤතා අත්ථ සම්මා පනීදිච ඒතං මංගල මුත්තමන්ති. හොඳයි. වද්දුව මුල්ලිගොඩ දෙගම්බද මහා විහාරය ඇතුළු විහාර ගණයේ ගරු විහාරාධිපති කළුතර මහා දිසාවේ ප්‍රධාන සංඝනායක දුරන්දර විශ්‍රාමලත් විදුහල්පති පූජ්‍ය බෝපිටියේ ධම්මිශ්‍ර නායක හාමුදුරුවන්ගේ අනුශාසනා පරිදි ශ්‍රී මහා මිහිඳු පිරිවෙන් ගරු පරිවෙනාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද අගලවත්තේ අරිය දස්සන ගෞරවනීය අපේ හාමුදුරුවන්ගේ මෙහෙයවීමෙන් වාද්දුව ශ්‍රී මහා මිහිඳු පිරිවෙන් ගරු නියෝජ්‍ය පරිවෙනාධිපති දිල්ලි මහා බෝධි විහාරස්ථානයේ භාරකාර තම්පත් පූජ්‍යපාද මුරමල් බොගුණේ ධම්මාලංකාර ගෞරවනීය අපේ හාමුදුරුවන්ගේ ආරාධනාවෙන් ගුණදෙලක සහ පුත්‍රයෝ ලීමෝල GS Boys පැෂන් වාද්දුව චෙෆ් ලංකා දකුණු කොරියාව ඇතුළු ව්‍යාපාරයන්ගේ අධිපති විශ්‍රාමික ග්‍රාම නිලධාරී MD සිරිසේන ගුණතිලක මැතිතුමා සහ පුතුන් තිදෙනා පවුලේ සියලු දෙනා ගේ දායකත්වයෙන් විනීත ගුණතිලක මහතා පුත් බිනෙත් රශ්මික ගුණතිලක පුතුගේ උපන්දිනය නිමිත්තෙන් පන්සලේ සමුදුරු තරුණ බෞද්ධ සංගමේ එක්කහු වෙලා
මේ උතුම් වූ පින්කම මේ මත්දානේ සිද්ධ කරන්නේ. පින්නතුනි ධර්ම දේශනාවට ප්‍රථම කරුණු කාරණා කීපයක් මතක් කරන්න ඕනේ. මං කොහොමද පින්නතුනි අවුරුද්දට බණහාර 500ක් කියනවනේ. දැන් ඔය එකට ගොඩේ තෙරපිලා ඉන්නකොට අනික් තැන්වල නම් 4 දිනක්වත් කලන්තේ දානවා. ඒක හැම වෙනවනේ ඔයම ඉන්න බෑ. එින්ද පුළුවන් තරම් අර උලන් වදින්න ඉන්න. මේක ඉතින් මෙහෙම කිව්වට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ ඔය පොඩි කට්ටිය ගැන ටිකක් බලන්න. මම ඉතින් මේ අත්දැකීමෙන් කියන්නේ හොඳේ. ඒ කියන්නේ ඉතින් මන්නේ මේ වේදිකාවේ ඉන්නේ. එතකොට හැමදාම මට තමයි කලන්තේ දාලා උස්සයි යන්නේ ඕවයි. හැමදාම අන්තිමේට අනවුන්ස් කරනවා එක්ක යතුරු වැටලා නැත්නම් පර්ස් එක වැටිලා. ඊළඟට ෆෝන් එකයි පර්ස් එකයි පරිස්සම් කරගන්න. දෙනවා ෂොට් එක හොඳේ සුරුස් කරලා අනිත් පැත්තට. බණ හඬාවා කියලා නෑ. මම මේ කියන්නේ අත්දැකීමෙන්. ඔය ඕව නැතුණාට පස්සේ කියලාටත් තියෙනවා. එහෙම කියනකොට සේරම සාක්කු දානවා අත්තට. ඔය ඒව පරිස්සම් කරගන්න වැඩි හිටියෝ පොඩි හිටියෝ ගැන හිතන්න. බොහොම කරුණාවෙන් දේශනා කරන්නේ. පින්නතුනේ දැන් මේක ඉවරලා ආපහු වේයන්ගොඩ යන්න ඕනේ. උදෙත් කොළඹ ඉඳන් ආවේ. ඒත් උදෙත් බණ කියලා එකක් පටිගත කරලා වේයන්ගොඩින් කතා කරනවා. දැන් කට්ටිය ඉඳගෙන ඉන්නවලු. මං තව මේ බණ මෙලෙසම කට්ටිය ඉඳගෙන ඉන්න වේලාසන ගිහිල්ලා. පින්නතුනේ මනුෂ්‍යාත්ම භාවය ලැබුවාම හරි කලාතුරකින් තමයි ওই විදිහට ඉඳ හම්බෙන්නේ. කොයි විදිහටද? ඔය අතපය හොඳට වැඩ කරනවනේ. තාම ඇවිදින්න කරන්න පුළුවන්. හොඳට ඔට්ටු තට්ටු වෙන්න පුළුවන්. ඔය භාග්‍ය ජීවිතේ කීයෙන් කී දෙනාටද හම්බෙන්නේ? මනුස්සයෙක් වෙලා ඉපදුනහම මැරිලා යන්න කලින් තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා. ප්‍රමුඛ සහ එකම කාරණය තමයි මොකටද මිනිස් වෙලා ඉපදුනේ කියලා තේරුම් ගන්න. කොයි වෙලාවටද ඔක තේරුම් ගන්න ඕන? මේක මැරෙන්න කලින් තේරුම් ගන්න. දැන් මේ අම්මලා තාත්තලා හිතන්නේ ලබනාත්මේ කවුරු වෙලා උපදී කියලාද? එහෙම සැකයක්වත් නැද්ද? සැකයක්වත් තියාගන්න එපා. මම හිතන්නේ මිනිස්සු වෙලා උපදී කියලා. ඇයි? වෙනතුනේ මනුෂ්‍ය ආත්ම භාවයක් ලබන එක මේ අතිශය දුර්ලභයි. නේ දුර්ලභංච මනුස්සත්තා. මේ දුර්ලභයි. මිනිසත් භවය හරි දුර්ලභයි පින්නතුනේ. ඒකයි මේක නාස්ති කරගන්න එපා කියන්නේ. මොනාගෙන්ද නාස්ති වෙන්නේ? පින්නතුනේ බුදු වෙන්නත් මිනිස්සු වෙලා උපදින්න ඕනේ. මිනිසත් භවයක් ලැබපු එකෙන් අපිට ගන්න තියෙන ඉහළම ප්‍රයෝජනය තමයි ඔය මෙවුවා ඉතින් හෙට ඉඳන් පටන් ගන්න ඕනේ. කලන්ද මර
ඔය කට්ටිය වෙහෙලු නෙමෙයි වෙනද ටිකක් ඔය යාර පුළුවන් තරම් නේ ඈත් වෙලා ඉන්න. මොකද ගොඩක් වෙලා ඉන්න බෑ ඔය දාඩිය සරටත් එක්ක අමාරුයි. පොඩි කට්ටිය ළඟ ඉන්න කෙනා ගැන හරි අවධානයෙන් ඉන්න. ඒකයි මම අයත් කියන්නේ මේ හුලන් ටිකක් වදින්න ඉන්න කියලා. වෙනතේ ලබපු මිනිසත් භවයේ තුල හරි පරිස්සමට කාලය ගත කරන්න ඕන. ඔය පින්දහම් සිද්ධ කරගන්න ඔය දැන් කියන්නේ එහෙම නෑ හාමුදුරුවන්ගේ කට කියලා හොඳ. ඔය කියන්නේ ඉතින් පින්දහම් සිද්ධ කරගන්න වැඩිපුරම අකුසල් කරගන්නත් ලේසි පහසු ආත්මය මොකක්ද? දැන් ඔය දෙකෙන් මොකද්ද තේරුම් තෝරගන්න? මෙතෙක් මේ ජීවිතේ ලැබපු ඉන්ද්‍රියන් වලින් අපි වැඩිපුරම කරලා තියෙන්නේ මොනවාද? උදාහරණයක් විදිහට බලන්න දැන් පින්නතුනේ කටම බලන්නකො. ඔය කටෙන් මේ ශරීරයෙන් අපි මිනිස්සුන්ට කන්න බුදියන්නවත් වෙලාවක් තියෙනවා. මිනිස්සුන්ට වැඩිපුරම මේ කටෙන් කරලා තියෙන කණ එකට අමතරව මොනවාද? කියවන එක කටෙන් කතා කරන්නේ නැත්නම් කොහෙන් කතා කරන්නද? මේ පිට වෙන හැම වචනයක් කටෙන් පිට වෙන හැම වචනයක්ම පාවිච්චි කරලා දෙන්න වෙනතුනේ අපිටද අනුන්ටද? සංනිවේදනය කරගන්නවා. කට පාවිච්චි කරන්න ඕන කුසලයේ පිණිස. අපි වැඩිපුරම කරන්නේ කට අවභාවිතා කරන එක නෙමෙයි. හෙට ඉඳන් කිසි කෙනෙක් කට අවභාවිතා කරන්න එපා. කොහොමද කට අවභාවිතා කරන්න නැතුව ඉන්නේ? පුළුවන් තරම් කට භාවිතා කරන්න කුසලයේ කියන්න බලන්න කටෙන් කරගත්ත කුසලය. එහෙම මතක හිටින කටෙන් කරගත්ත පින්කමක් කියන්න බලන්න. කටෙන් පින්කම් කරන්න පුළුවන් හරියට. හරියට කටින් කුසල් සිද්ධ කරගත්ත හැකි. ඔය කටින් බැරි දාන එක හොඳ කියන්න බෑද? කවද්ද කිව්වේ? නැහම නිකන් ඉන්න ගමන් කල්පනා කරන්න. කවද්ද අන්තිමේට ගෙදර බිරිඳගේ ගුණයක් කිව්වේ? මේ රටේ ලෝකෙ මිනිස්සු ගැන නෙමෙයි මම මේ කියන්නේ. කවද්ද අන්තිමේට ස්වාමියාගේ ගුණයක් කිව්වේ? ඔය මතක් කරන්න ඕනේ නේද හොඳ? ඔහොම මතක් කරන්න. කවද්ද දරුවෝන්ගේ හොඳක් කිව්වේ? ඔච්චරනේ ගෙදරින් බිරිඳ ස්වාමියා දරුවෝ. ඔය තුන්ගොල්ල අනේකගේ හොඳක් ගුණයක් කියපු දවසක් තියෙනවද? මිනිස්සු වැඩි පුරම කටින් මොනවාද කරන්නේ? අනේකා විවේචනය කරන එක. අනේකාට වැරදි කියන එක. අනේකාට දුස්පරස් කියන එක. අදිෂ්ඨාන කරගන්න. හෙට ඉඳන් කිසි කෙනෙකුගේ හිතක් හරි රිදෙනවා නම් කුණුහරුපයක්වත් කියන්න බෑ. පැහැදිලිද මං කියන්නේ? දැන් මේ වෙනකොට කටවල වලින් කුණුහරුප කීයක් විතර කියලා ඇද්ද? නෑ එකක් මතක් කරන් ඉන්නවා. කොහොමද දෙකට වැඩි? වැඩි නැද්ද? පහක්වත් කියලා තියෙනවනේ මේ වෙනකොට. මොන පහද භගෝති ගණන් කුණුහරුප පල්ලැදිනේ මේ වෙනකොට.
ඇයි ඒ? ඇත්තටම ප්‍රශ්නයක් අහන්නද? මොකටද කුණහරුප කියන්නේ? ඔහොම හදවතින් තට්ටුවක් දාලා අහන්න මොකද්ද තියෙන ලාභය? මොකක් හරි කරන කියන එක ප්‍රතිඵලයක් තියෙන්නේ මේ. මොකද්ද තියෙන ප්‍රයෝජන? මේ පැත්තවල බොනවද නැහැ? සාධිකම දන්නේ නැතුව. වාද්දුව හොඳයි. ඔය තුන්ගේ රියැක්ෂන් වලින් හිතෙන් අනෙක් සේරම් පැති වලට වඩා වාද්දුව පැලනවා කියලා. එහෙනම් මම මේ කියලාම ඉන්නවා. මේ තාත්තලාගෙන් අහන්නේ හොඳ. දැන් කොහොමද මේ වෙනකොට කුණුහරුපෙන් බැලලානේ තියෙන්නේ පිළිදෙන්නේ? බැලලා නැද්ද? කී ගමනක් විතර බැලලා තියෙනවා. නෑ ඒකත් කොහොම කල්පනා කරන්න ඉන්න ගම. කී ගමනක් මේ වෙනකොට වේසි කියලා බැලලා තියෙනවා. ඒ වගේ පැත්තේ බොන්නේ නැති හින්දා බයින් නැතුව. නෑ බොන පැත්තේ ඔහොම බයිනවා ඒක. කවුරු ඉස්සරහද බයින්? ඈ? දරුවෝ ඉස්සරහලු බයින්. අනිත් පැත්තේ වල නම් වාද්දුව තමයි දරුවෝ ඉස්සරහ බයින්. වෙනතුනේ. ඇයි ඒ බෑන්නේ? තියෙන කතකම වෙන මොකක්ද? තියෙන නොහැදිච්චක වෙන මොකක්ද? ලැබපු මිනිසත් භවයේ වටිනාකමක් දන්නේ නැති එක. කතා කරන්න පුළුවන් එකේ වටිනාකම දන්නේ නැති එක. තියෙන පව්කාරකම වෙන මොකක්ද? අපේ අම්මලා මේ වෙනකොට තාත්තලාට කී පාරක් බැලලා තියෙනවද? අම්මා තාත්තගේ පැත්තට බයිනවා තාත්තා අම්මගේ පැත්තට බයිනවා. අපූර්වට අම්මලා තාත්තගේ තියෙන වැරදි සේරම කාත් එක්කද කියන්නේ? දරුවන්ට පාඩම් විදිහට උගන්වන්න. තාත්තගේ තියෙන වැරදි සේරම කාට කියන්නේ නැද්ද තොපේ ගා මෙහෙමයි කියලා? තාත්තගේ වැරදි දරුවන්ට උගන්වන්න. එහෙම හරියනවද? මේකේ මේ මහ ලොකු වැඩක් නෑ. තුන් දෙනයිනේ. දරුවෝ බිරිඳ ස්වාමි ඔච්චරයි. අය ගෙවල් වල 700ක් ඉන්නවද? ඒ ඉතින් ඔය තුන් දෙනාට හරි සතු ඕකනේ ප්‍රශ්නේ. මේ තුන් දෙනා අතර ගනුදෙනුව කරගන්න බැරි එක නෙමෙයි තියෙන්නේ. වෙන මොකද්ද තියෙන්නේ? මේ පැත්තේ වල අර දේවාල ගායන තියනවද නැහැ? නෑ අර පොඩ්ඩ බැරි වෙච්චාම බැරි වෙලාවත් ගෙදර සේරටම එකපාර උණ හැදුනොත් මොකද කියන්නේ? අර හුණියම් කරලාලු ගෙදර. බෙහෙත් ගත්තාම හුණියම අඩු වෙනවා. මේ එව්වට වෙනම බෙහෙත් ගන්න දොස්තරලා හම්බෙලා. මානසික ලෙඩ. මේ තුන් දෙනා එක්ක සතුටෙන් සනීපෙන් ඉන්න බැරිකම මිසක්කල් හේතුව මොකක්ද තුන් දෙනා එක්ක සතුටෙන් සනීපෙන් ඉන්න බැරි? කාරණා කීපයක් බලපානවා. මම අර ඔය රේල් පාරේ ඉන්න අම්මලාට තාත්තලාට කියන්නේ කෝච්චි යනව නේද? පරිස්සමට ඔය ඈතින්ම ඉන්න රේල් පාරේ ඉන්න කට්ටිය. මේ තුන් දෙනාට ඉන්න බැරි හේතු කාරණා බොහොම කීපයක් තියෙනවා. පළවෙනි එක ඔය මේ බද්දල කුඩුවයිස් එහෙම තියනවද නැහැ? නැතුවයි. වාද්දුව හොඳයි. බොන්නෙත් නැහැ, කුඩුවයිසුත් නැහැ. නෑ බොහෝ බද්දලව තියනවනේ හරියට. පිළිතුනේ පළවෙනි කාරණය තමයි අනේකට ගරු කරන්න දන්නේ නැති එක. ඔය කොල්ල අම්මලාට තාත්තලාට තාත්තෝ කියලා නෙමෙයි කතා කරන්නේ. වයසක තාත්තට නාකියා කියලා බයිනෝ. බයින් නැද්ද?
මම ඒ කියන විදිහටම කියන්නද? අපූර්වට කියනවා තෝ තෝගේ වැඩක් බලාගෙන හිටුලු. කාටද කියන්නේ? තාත්තට කියන්නේ. ජීවිතේ පුරුදු වෙන්න. අනේකට හොඳට ගරු කරන්න පුරුදු වෙන්න. බුදුවරු ගන්න. ගාර වෝච නිවාතෝච හොඳ නිහතමානී මිනිස්සෙක් වෙන්න. මේ යන ගරු කරන එක නිහතමානී එක දරුවන්ට පුරුදු කරන්න. දරුවා බඩේ ඉන්න තායි දැන් සමහර විට අහලා දෙන්න කුණුහරුප. ඔය අපේ OIC මහත්තයා කියනවා ඒ හාමුදුරනේ ජීවිතයේ දැකපු අප්‍රසන්නම සිදුවීම් පොලිස් රාජකාරිය ඇතුලේ බඩදරු අම්මලා එනවලු පැමිණිලි කරන්න. මොනා කියලාද? මිනිහා ගහනවා කියලා. එහෙම නැද්ද? බඩදරු අම්මලා ඇවිල්ලා කියනවලු ඇද ගහනවා කියලා. ඔය හැන්දාවට කෙලලා කියන්නේ මේ බීලා ආපුහම ඔය සමහරක් කොල්ල බලන්න ඔය පැටවුන්ගේ සාක්කුවල දැන් බැලුවොත් දුංගල බලවක් හරි තියෙනවා. හකු පුරවගෙන ඉන්නේ මොනාගෙන? ඔය දුංගල කුඩුවලේ. මේ ඉස්කෝලේ 10 පන්තියේ කොල්ලගේ සාක්කුවේ පෙති කාඩ් එක. මේ වාද්දුවේ සියලු දෙනාට බොහොම කරුණාවෙන් සිහිපත් කරන්න. තරුණ මහත්තුරුන්ට කියන්නේ බාහිර කිසිම දෙයකින් කිසිම මත්ද්‍රව්‍යකින් කිසිදු තෘප්තියක් නම් හොයන්න යන්න එපා. ඔය කඩවල් වල වැඩ කරන ළමයි පොඩි කොල්ලෝනේ හරියට ඇඟප්පතක්වත් නැහැ. මේ කඩෙන් අරන් කාපියව කොමන හරි ඒවත් නැහැ. කාගෙන් හරි ගිහිල්ලා පෙති කාඩ් එකක් ගන්න. දවස් 30ම ඕවා ගන්න යකඩ කෑලි බෝතල් කෑලි එක්කහුව කරලා මොකද කරන්නේ? කුඩු පැකට් එකක් නේ. මේවා විකුණන උදවියට කියන්නේ ඕවා නවත්තලා දාන්න. පාවිච්චි කරන මහත්තුරු මේවා නවත්තන්න. මේක හරි ව්‍යසනයක්. මේක පිළිකාවක්. ඛේදනීය තත්ත්වය කොච්චරද කියනවා නම් එක අම්මා කෙනෙක් කතා කරනවා. හාමුදුරුවනේ උදේ අම්මා වැඩට යන්නේ ඇයි? පුතාට කුඩු ගහන්න සල්ලි දෙන්න. අම්මා වැඩට සමහර අම්මලා වැඩට යනවා ස්වාමියාට කුඩු ගහන්න සල්ලි දෙන්න. ඒ අම්මලා අපූර්වට අල්ලපු ගෙදරට hina වෙලා ඉන්නවනේ. ඇයි මං එහෙම මොකටද ඉතින් වැඩට යන්නේ? හාමුදුරුවනේ එහෙම නැත්තම් උදේට කෑ ගහනවලු. එතකොට ලැජ්ජයි බෑලු. ඒ ලැජ්ජාව මකා ගන්න. අපි දන්නවා මේ අතර ඕන තරම් එහෙම අම්මලා ඉන්නවා. මේ කරාම් දෙක විකුණලා දෙන්න ඕන තරම් හම්බෙනවා පින්නතුනේ එහෙම. මුළු සේ සතම ගෙදර තියෙන අන්තිම රයිස් කුකර් එකක් විකුණනවා. මොකේද? කුඩු ගහන්න.
දැන් ඔය මෙහෙම කියනකොට කියනවා නවත්තන්න බෑලු. අර ආලා තියෙන සික් එක. ඒක වුණාම ඕනෑමලු. ඔය එහෙම කොල්ලෙක් මට කියලා දැන් ඒ කොල්ලා මාස 6කට ඇතුලේ. දැන් ඇතුලේ කොහොමද කරන්නේ? එහෙම වෙවුරුනකොට දෙනවද ගෙනල්ලා ජීවලලා? අයින් කුටි තමයි. වෙන මොනවද? අර බන්ධනාගාරට ගිහම කුක්කෝ වගේ පින්නතු. ඔය මෙහෙ කියනව නේද බීජයක්වත් නැතුව වැසිකිලියන්නේ නැහැ කියලා. මේ කොල්ලොන්ට දෙන පිස්සි. සමහර උදවි ඉන්න උදේට දුමක් නැත්තම් වැසිකිලියන්නේ නැහැ. බන්ධනාගාරේ ගිහුවම ඔබ මොකවත් අපූර්වට ඉන්නවා පින්නතු. එහෙනම් මේ මානසික ලෙඩ නෙමෙයි. අයතුල්ට ගිහම කවුද වදේ? මේ වන්නවත්තලා දාන්න. කාලෙකින් හම්බෙච්ච මේ මිනිසත් භවය මේකෙන් හොඳට මේ තරුණ මහත්තුරු වැඩක් ගන්න ඕන. ඒ නිසා මේ ගෙවල් වල හරි හොඳට කට්ටියම ඉන්න ඕනේ. කොහොමද ඉන්නේ? එකව වෙන්න මේ තාත්තලත් පටන් ගන්න ඕනේ. අම්මා තාත්තා පටන් ගන්න. එකටම හොඳට අනේකට කතා කරන්න පුරුදු වෙන්න. කිසිම දරුවෙක් පිට යන්න දෙන්න එපා අපේ ආචාර ධර්ම භූමිකාවෙන් පිට. සමහර දෙමව්පියෝ දරුවන්ට කතා කරන්නේ තාතෝ කියලා නෙමෙයි. මේ දරුවන්ට කතා කරන්නේ තාතෝ කියලා. වයසක අම්මලා සමහරක් කට්ටිය කියනවා හාමුදුරනේ වයසට ගිහිල්ලා දරුවන්ගෙන් සනසීමක් නැහැ. සමහර විට පින්නතුනේ ප්‍රශ්නේ තියෙන්නේ දරුවන්ගේ නෙමෙයි අපේ. අර එක ගුරුවරියක් කර සමහර පන්ති කාමරවල ළමයි 30 පාසලේ ඉන්නකොට අර හැලෙන ළමයි ටිකක් ඉන්නෝනේ. ඒ ළමයිගේ අම්මලා තාත්තලා ගෙන්නලා කියනවා මේ ළමයා අධික්‍රියාකාරී ළමයාට කියන දේ තේරුම් ගන්න බෑ මේ විශේෂ අධ්‍යාපනයට ළමයා යොමු කරන්න කියලා. පස්සේ අර අම්මා පුතාට කිව්වා යම් පුතේ බෙහෙත් ගන්න. කොල්ලා ගත් කරනම කිව්වා මට එහෙම මානසික ලෙඩක් නැහැ. ඊට පස්සේ ටීචර්ගේ තියෙන කරුණාවන්තකම් බලන්නකො. ටීචර්ගේ නම කොල්ලට බෙහෙත්. ගෙනල්ලා කට්ටියට පෙනෙයි කියලා ගුරු කාමරේ බෑග් එකේ බෙහෙත් එක දාලා කොල්ලට කිව්වා පුතේ ගිහින් පෙත්තක් බීලා වරෙන් හැමදාම බෑග් එකේ තියෙනවා. එන ගමන් තේ බෝතලේ තියෙනවා තේ බෝතලෙන් තේ දාගෙන එන්න. පිටුදින කොල්ලට හරි ගියා. පස්සේ ටීචර් අම්මා ගෙන්නලා කියනවා "තෝම් මම බෙහෙත් දුන්න හොරෙන්ම දැන් අඩුයි." අම්මා කොල්ලෙන් අහනවා "පුතේ ඇත්තටම මුබ්බේ තිබෙව්වද?" ටීචර් බෙහෙත් ගෙනාවා බෑග් එකේ තිබ්බ මට බීලා එන්න කිව්වා එන ගමන් තේ එකක් ගේන්න කිව්වා බෝතලෙන්. මං හැමදාම බෙහෙත් පෙත්ත ටීචර්ගේ තේ එකට දැම්මා. හරි ගියේ නැද්ද? කාටද ලෙඩේ තිබිලා තියෙන්නේ? ලෙඩේ තිබිලා තියෙන ටීචර්. අඩු වුණා බින්නද? ප්‍රශ්නේ තියෙන්නේ අපි ගාව. ඇගිල්ල දික් කරන්නේ කාටද? ඔය අපි අපේ තියෙන ගැටලුව විසඳගෙන ඉන්න ඕනේ. මිනිස්සු දකින්නෙම අපි කරන වැරදිද අනුන් කරන වැරදිද? කියන්න බලන්න ගත්තන්ට කවද්දන් තිමට කේන්ති ගිය අපි කරපු වැරද්දකට කේන්ති ගිය දවසක් තියෙනවා.
අපි කරන වැරද්දට අපිට කේන්ති යනවද? අපිට කේන්ති යන්නේ අනුන් කරන වැරදි වලට. ඒ මොකක්ද ඒ ගතිය? තියෙන කැතකම වෙන මොකද්ද? ජීවිතේ වැඩිපුරම පුරුදු වෙලා ඉන්නේ මොකේද? අනුන් ගැන හොයන්න නෙමෙයි. දැන් ඔය කාගේ හරි ෆෝන් එකකට සද්දට කෝල් එකක් එන්න ඕන. බලන්න නැද්ද මේ පැත්ත චච්චුක් ගාලා? මොකද ඒ බලන්න? කාගේවත් ෆෝන් එකකට කෝල් එකක් එන්නේ. කුලප් වෙන්නේ කවුද? මොකටද අනුන්ගේ දේවල් හොයන්නේ? ඔය බුදියාගෙන ඉන්න පොඩි එකෙක් බෙරිහන් දෙන්න ඕන නැගිටලා දැන්. කේන්ති යන්නේ කාටද? අර අම්මා දිහා උස්සගෙන යනකම් කණ්ඩ වගේ බලනවා. මොකටද අනුන්ගේ දේවල් හොයන්නේ? එහෙම නෙමෙයිද? ඔක නවත්තන්න. මිනිස්සු වෛර කරන්නේ කාටද? අපිටද අනුන්ටද? අපි අපිට වෛර කරනවද? වෙනතුනේ බණ කියන්න වෙලාවක් නැහැ. දැන් විනාඩි 40ක් ඉවර වෙලා තියෙනවා. මිනිස්සු වැඩිපුරම ඊර්ෂ්‍යා කරන්නේ කාටද? මෙවෝ ඉතින් හෙට ඉඳන් නවත්තන්න ඕන හොඳේ. ඔයත් කවද්ද අන්තිමට ඔයත්තන්ට ඊර්ෂ්‍යා කරේ? කියන්න බලන්න. කාටද ඊර්ෂ්‍යා කරන්නේ? මේ පැත්තේ ඉන්නවද ඔය ගතු කියන පද හදන ඊර්ෂ්‍යා කරන මිනිස්සු නැහැ. මෙහෙ නැතුව තියෙනවා. වාදුව හොඳයි. අරක්කු නැහැ, කුඩු ගංජා නැහැ, කේලම් කියන්නේ ගතු කියන්නේ නැහැ. ඔය මතක් වෙනද අපේ ගමේ අහවලා වායි කියලා. සමහරු ඉන්නවා රැකියාවක් විදිහට පද හදනවා. ඔය මොකක් හරි දැක්කොත් එහෙම ඉවරනේ. ඔය අනුන්ගේ දේවල් වලට ඊර්ෂ්‍යා කරන එක නවත්තන්න. ඔයත් දන්නේ නැත්නම් ඊර්ෂ්‍යාව කියන්නේ මොකද්ද කියලා මම කියන්නම්. අපිට නැති දෙයක් අනුන් ළඟ තියෙනකොට උහුලන්න බැරි කම එනව නේද? ඔය මිනිස්සේ ඔය වීරෙන් දියුණු වෙනකොට වීරෙන් උත්සාහයෙන් වාහනයක් ගන්නකොට ගෙවල් දොරවල් හදනකොට පෙස්සන් ගහන්න නැද්ද කුඩු විකුණනවා කියලා? මේ අපූර්වට පෙස්සන් ගන්නවා. ඔයත් ගැන කවර කතාවද? මටත් කියන්නේ මං කුඩු විකුණනවලු. ඔව් මං කුඩු විකුණනවලු. ඔය මං දැක්ක කවුරු හරි ඔය වීඩියෝ එකක් දාලා තියෙනවා. මානසික ලෙඩේ. මං එන මද්දවජාකාරම්කාරයෙක්ලු. තව කියනවා පින්නොතනේ මට සල්ලි පොම්ප කරනවලු. අතොන්ට පොම්ප වුණාද බණ අහන්න කියලා. මේ මොනවාද මේ ක්‍රියාත්මක වෙන්නේ? තව කියනවා මං පාදිලියෙක්ලු මං එවලදී මං උපතින් කතෝලිකලු. මොනවාද මේ ක්‍රියාත්මක වෙන්නේ? තරුණයෝ පන්සල් දෙන්න ගත්තා. කවදාවත් බණ අහපු නැති මිනිස්සු බණ අහන්න ගත්තා. මිනිස්සු පන්සල් වල පිරෙන්න ගත්තා. මේ එකමුතුව තරහා ගන්න බැරි පිරිසක් ඉන්නවා. මේ ඇති වෙන්නේ බෞද්ධ ප්‍රබෝධය. මේ පහළ වෙන හැම සුබ ලකුණක්ම සම්බුද්ධ ශාසනයේ චිරස්තතියේ සුබ පෙර නිමිති. මේක දරා ගන්න බෑ. එන සියලු දෙනා වළක්වන්න නොඑක් අවලාද නොඑක් චෝදනා. මට කියනවා නීතිච්ච මහත්තුරු පොඩි පැමිණිල්ලක් දාන්න ඉතුරු ටික කරන්න. ඔය මතක තියාගන්න. වෛරය නැති කරන්න තියෙන එකම ආත්මය මොකක්ද?
දුක නැති කරලා මැරෙන්න. අය සංසාරේ කවදානම් මිනිස් වෙලා උපදින්නද? පින්නතුනි වෛරය හොඳට උත්පාදනය කරගන්න පුළුවන්. ආත්මය මොකක්ද? තරහව නැති කරලා මැරෙන්න. වෛරය නැති කරලා මැරෙන්න. ද්වේෂ සහගතව හිතන එක නැති කරලා මැරෙන්න. මෙහෙම කියන්න හේතුවක් තියෙනවා. මෙව බල්ලොන්ට බලලොන්ට කිව්වට තේරෙනවද? පව්පින් තේරුම් ගන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? මොකද පින්නදින ඔව කරලා මරුණාම ඔය ධනංජානි සූත්‍ර දේශනාව තුල සඳහන් වෙනවා. වනේ පිටුසිටුතුමා කියනවානේ අන්තිම මොහොත හරි අමාරුයි කියලා. මරණය පෙනි ඉන්නකොට ධනංජානි කියනවා සරියුත් හාමුදුරුවන්ට කියන්නේ හාමුදුරුවනේ මගේ යටිපතුල් දෙක පළලා අදිනවා වගේ වේදනයිලු. මගේ හිස පළනවා වගේ වේදනයි. පින්නතුනේ ඔක අපි විඳින්න බෑ අන්තිමට. මේ නරකේ පේනවා. තරුණ මහත්තුරු දෙමව්පියෝ මතක තියාගන්න. මේ දැන් කියන හැම වචනයකටම වග කියන්න දවසක් එනවා. කරන හැම දෙයකටම වග කියන්න දවසක් එනවා. මේ හැම එකක්ම විඳවන්න වෙන දවසක් එනවා. ඒ නිසා මේ ජීවිතේ පුළුවන් තරම් බලන්න එකදු අකුසලයක්වත් සිද්ධ කරගන්න නැතුව ඉන්න. මේක අපි තනියෙන්මයි භුක්ති විඳින්න වෙන්නේ. මේ වේදනාව මෙහෙම කිව්වට තේරෙන්නේ නැහැ. ඔක තේරෙන්නේ අවසානයේ මරණ මංචකේ ඔට්ටු වෙනකොට විතරයි. ඒකයි මම යෝජනා කරන්නේ හෙට ඉඳන් ගෙවල් වල කිසි කෙනෙකුට තෝ කියලාවත් කියන්න එපා. පැහැදිලිද මං කියන්නේ? හෙට ඉඳන් කිසි කෙනෙකුට කුණුහරුපෙන්වත් කතා කරන්න එපා. මොකද නැතත් ඔය දෙකවත් හදා ගන්නකෝ. ඔය එතකොට අර වෛරය උත්පාදනය වෙන එක නවතිනවා. ඔය ජීවිතේ දැන් මම මේක කියනකොට හැම කෙනාම වෙන වෙනම පුද්ගලිකව හිතන්න ඕනේ. හිතේ හතුරෙක් නැද්ද? තරහකාරයෙක් නැද්ද? හැම කෙනෙකුටම හතුරෙක් ඉන්නවා. හැම කෙනේ හතුරාගේ ස්වභාවයත් මම කියන්නම් අර එක සෙන් කතාවක කියනවනේ. බිරිඳ මරුණට පස්සේ එනවා පින්නතුනේ හාමුදුරු කෙනෙක් පිරිත් කියන්නේ. හාමුදුරුව පිරිත් කියලා ඉවරලා සියලු දෙනාටම පින් දෙනවා. සියලු දෙනාටම පින් දීලා ඉවරනකොට මිනිස්සයා කියනවා සේරටම පින් දෙන්න බෑ බිරිඳට විතරයි පින් දෙන්න ඕනේ. හාමුදුරුව තේරුම් කරලා කියනවා සේරටම පින් දෙනකොට පින් වැඩි වෙනවා විතරයි අඩු වෙන්නේ නැහැ. අන්තිමට අර මිනිස්සයා කියනවා සේරටම දෙන්න හැබැයි අර අල්ලපු ගෙදර මිනිස්සයාට නම් දෙන්න එපා. ඔහොම හතුරෙක් අපි සේරටම ඉන්නවා. ඔය කියනවා නේද උන්ට කෙරුවට වැඩක් නැහැ කියලා. එහෙම කෙනෙක් නැද්ද? කියන්නේ නැද්ද උන්ට කරනකම් විතරයි කියලා? ඔහොම කෙනෙක් හැම කෙනෙකුටම ඉන්නවා. ඒ මනුස්සයා ගැන තියෙන වෛරය දැන් නවත්තන්න. මෙහෙම කියනකොට ගියා හාමුදුරනේ තරහක් නැහැ ඒ වුණාට කතා බහ කරන්නේ නැහැ කියලා. තරහ නැත්නම් කතා බහ කරන්නේ නැත්තේ. මේවා ඇති කරගෙන මැරෙනකොට කොහොම හරි මේවා පිළිමහන්න වෙනවා.
දැක්කද පොඩි එකාගේ බෙල්ල කපලා මැරුවා අම්මා. අවුරුදු 5යි අම්මා බෙල්ල වල දාගත්තා. සමහරු කියනවා නේද ඔය කියන්නත් ඔය මරාගෙන මැරනවා කියලා කියනෝනේ. දන්නවද මරාගෙන මැරෙන හැටි? ඔය පේනෝනේ මරාගෙන මැරෙන හැටි. සමහරු කියනවා නේද පින්නතුන තෝ කනවා කියලා කියනෝනේ. කනවා කියනවා කපනවා කියනවා. ඔය අතපය වළංගු තියෙන කාලේ ඔබ කිව්වට කෙරුවට මොකද? මේකේ මේ අවුරුදු 7-800ක් ඉන්නේ බොහොම පුංචි කාලේ ඉන්නේ. ශික්ෂණය කියන එක අපි තුල නඩත්තු කරගන්න ඕනේ. හික්මීම කියන එක අපි තුල හදාගන්න ඕනේ. මෙව්වක් ගෙවන්න වුණාම කවුද පින්නතුනි මා ඉරිදිමත් භික්ෂුන් වහන්සේලා අතර අගතනතුරු දරුවේ? මුගලන් මහරහතන් වහන්සේ. උන්වහන්සේට පුදුම 이르දි ප්‍රාතිහාර්යයක් තිබ්බේ. කොච්චරද කියනවා නම් මේ 이르දි ප්‍රාතිහාර්ය පෑම භාග්‍යවතුන් වහන්සේ බණ කියනකොට මේ අත වක් කරගෙන ඉන්නකොට දික් කරන සැනින් තවතිසාවට වැඩලා එනවා. ඉතින් කෝටි ගාණක් මහරහතන් වහන්සේලා අතරින් අගතනතුරු වෙන්න ඒක හොඳම ක්වොලිෆිකේෂන් තියෙන්න බෑනේ. සුදුසුකම් ටික තිබ්බා. මොනවාද සුදුසුකම්? වෙනදල අග්ග ශ්‍රාවකයෙක් වෙන්න කල්ප කීයක් පෙරම් පුරන්න ඕනද? ඔව් පටන් ගන්න අද ඉඳන්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අගසව් තනතුරු ලබන්න අසංකේයව කල්ප ලක්ෂයක් පෙරම් පුරන්න ඕනේ. කොච්චරද? අසංකේයව අවුරුදු කීයක් වගේද? මොකක් කල්පනා කරන්න එපා මොලේ විකාර වෙනවා. අසංකේයව කල්පලක්ෂය. මහා ශ්‍රාවකයෙක් වෙන්න කල්ප ලක්ෂයක් පෙරම් පුරන්න ඕනේ. අරකට අසංකේය ගණන් පදන් නෑ පින්නතුනේ. දැන් හිතන්න මේ සුඩ කෝප්පයක් තියෙන මම මේ ගව් ගණන් වලවල් ගන්න නෑ මේ කෝප්පේ ගන්න. පින්නතුනේ තියෙන්නේ නම් මේ ගව් වටක් දිග ගව් වටක් පළල වලක් අවුරුදු 100කට සැරයක් අබෑටේ ගන්න දාන්න. ඒ වල ඕනේ මේ කෝප්පේ ගමු. ඔසේරම අතහැරලා ගත්තේ පොඩි කෝප්පයක් හොඳේ. ඒ ගව්ව දාපුවාම කිලෝමීටර 8ක්. මේ කෝප්පෙට අවුරුදු 100කට සැරයක් අබාට දාලා අබෑටයක් එක බැගින් දාලා පිරෙයි හැකියි. කෝප්පේ නෙමෙයි හොඳේ අර ගව් ගණන් ලොකු වලක් පුරවන්න තියෙන්නේ. මම අර හිතා ගන්න බැරි හින්දා කෝප්පේ කිව්වේ. එලෙස අසංකේයව කල්පලක්ෂය. ඒ උත්තමයත් අන්තිමේට පිරිනිවන් පෑවේ කොහොමද? අර පළවෙනි දවසේ දොරේ යතුරු හිලින් වැඩි යන ඉරිදී ඔරු ගහන්න එනකොට ඊට පස්සේ වහලේ මේ උළු ඈත් කරන් වඩින්න වහලෙන් වැඩිය අහසින් වැඩිය. අන්තිම දවසේ බුද්ධි කාලනේ පිරිනවම් බෑ. මේ කරන කියන හැම දෙයකටම වග කියන්න වෙනවා කියන්නේ ඒකයි. මම යෝජනා කරනවා කාට හරි බැනලා තියනවා නම් ඒකටත් වග කියන්න වෙනවා. කාගේ හරි හිතක් රිද්දලා තියනවා නම් ඒකටත් වග කියන්න වෙනවා. කවුද වග කියන්න ඕන? ඔව් අපි ගෙවන් කර්මෙ පුච්චන්න බෑ ගෙවන්න ඕන පින්නතුනේ. අශේපෙන්නේ
කර්මෙ පුච්චන්න බෑ ගෙවන්න ඕනේ. ඕව ගෙවන්න ගත්තහමත් ලේසි නෑ. හිතන්නකො ත්‍රිසං ආත්ම භාවයක ඉපදුනා කියලා. අර දැකලා තියෙනවද අර සමහර බල්ලෝ පූසෝ පැටවු ගාපුවාම පැටිය මරාගෙන කනව නේද? කනවනේ. සමහරක් කියමු කනවා වල්ලනවා. ඒ කොහොමද වේද? ඔය කියනව නේද තෝ මරාගෙන කනවා කියලා. පැහැදිලිද? මොන ආත්මේ හරි ගෙවනවා විඳවනවා. ඔය මිනිස්සු කියනවනේ තොපිට කවදාවත් හරියන්නේ නැහැ කියලා කියන්නේ. කවදාවත් ඔය කියන්න බෑද? ඔය කවුද ගෙවන්න ඕනේ? පින්නතුන අපි ගෙවන්න ඕනේ. සමහරව කියනවනේ නේද තොපේ දරුවෙකුටවත් හරියන්න බෑ කියලා. සමහර පවුල් තියෙනවා විභාගයකින් පාස් වෙනවට කැමති නැහැ. රසාවක්වත් හම්බෙන පැලෙනවා කවදා හරි ඉරිසියාව බලන්නකො. පුපුරන අනුන්ගේ දේවල් වලට නම් හොල්ලන්න එපා පින්නතුනි. ජීවිතේ පුරුදු වෙන්න කාට හරි මොකක් හරි ලැබෙනකොට සතුටු වෙන්න. ජීවිතේ පුරුදු වෙන්න කාට හරි යම් කිසි දෙයක් ලැබෙනකොට ආශිර්වාද කරන්න. ඔය ඊර්ෂ්‍යා කරන එක නවත්තන්න. ඔයත් පොල් ගහලා තියෙනවා. ඔය මාළු පිනවන්න නෙමෙයි මං කියන්නේ අර. ඔය කියනවනේද එහෙන ගහපන් ඇඹරියන් කුඩුයන් පොඩිවියන්. අවදාවත් ඔව කරන්න එපා. එක අතකින් පොල් අපරාධ අනිත් අතකින් එන අකුසලය. කවදාවත් අනෙකට දෙස් දෙවල් තියන්න එපා. උණුරප කියන එක හෙට ඉඳන් නවත්තන්න. මට ඉරහඳ වගේ විශ්වාසයක් නෙවෙයි කිව්වට හැදෙන්නේ නැහැ. මොකද මේ ජීවිතය යන පළවෙනි බණ. පැත්ත වෙනෝනම් බලන්න පුළුවන්. ඔය ඉඳගෙන ඉන්න කට්ටිය ඔහොම නැගිට්ටනම් බැලියගේ පිටිපස්සේ කට්ටිය කරුණාව. ආයිත් කොටන්න කේන්ති. මිනිස්සු කොහොම ඉක්මනට මොකද වෙන්නේ? හොඳට ඉන්නකම් කවුරුත් හොඳයි වෙන්නදෝනේ. හොඳට ඉන්නකම් කවුරුත් හොඳයි. වෙනස් වෙච්ච ගම අර වේදේශිකා කියලා ගෘහපතිනියක් හිටියනේ. අහලත් ඇති මම ඔය කියලා තියෙනවා. වේදේශිකා හරි සංවරයි කරුණාවන්තයි. වේදේශිකාට කවදා වේදේශිකාට කේන්තියන්නේ. වේදේශිකාගා වැඩ කරේ කාලි කියලා ගෑනු ළමයි 16ක්. වෙනදෙනි මම මේ කියන්නේ වේදේශිකාලා වෙන්නත් එපා කාලිලා වෙන්නත් එපා. කාලිට එකපාරම හිතුණා මේ ස්වාමි දියණියගේ මේ කරුණාව ඇත්තමද කියලා බලන්න හිතුණා. වේදේශිකාට දැන් කේන්ති යන්න හේතුවකුත් නැහැ අයියේ. ඉතින් වැරද්දක් නේද? ඔය සමහරු වැරද්දක් වෙනකම් බලාගෙන ඉන්නවනේ. කාලිට හිතුණා වේදේශිකාවේ කරුණාව බලන්න. පහෝදා නැගිට්ටේ උදේ 10ට විතර. ඔය වේදේශිකා අහනවා මොකද පරක්කු වෙලා නැගිට්ටේ? කාලි කිව්වා නිකන්. ඒ වෙනදනේ කාලිට උන අවශ්‍ය ගන්නනේ. මං කියන්නේ කාලිලා වෙන්න එපා.
වේදේශිකා සද්ද නැතුව හිටියා. දෙවෙනි දවසෙත් වේදේශිකා පරක් වුණා. පොඩ්ඩක් සැර වුණා. දැන් කාලි පුරුද්දට ගන්නවා. කාලි පරක් වෙලා නැගිටින්න. ඔහොම දවස් 5ක් 6ක් පරක් වෙනවා. පින්නතුනේ අග්ගල සූචින් ගහත්තා සීසම් පාරේ. කවුද? ගත්ත වේදේශිකා දොරපොල්ල ගැහුවා කාටද නැගිටපු ගම? කාලිට ගැහුවා. කාලිගේ ඔළුව පැලිලා කාලි පාරවල් ගානේ දුවනවා මෙන් වේදේශිකාගේ කරුණාව ගන්නවා කියලා. මොකටද පින්නතුනේ? කවුද පරක් වෙලා නැගිට්ටේ? කාලි. කුලප්පුනේ කවුද? අපිටත් ඕකම නෙමෙයිද වෙන්නේ? මොකටද අනුන්ගේ දේවල් වලට අපි කුලප්පු වෙන්නේ? ඒකට කියන්නේ මෝඩකම කියලා. දැන් කල්පනා කරන්න ඕන මම මෝඩයිද නැද්ද කියලා. අනුන්ගේ දේවල් වලට කලබල වෙන්න එපා. මොකද ඒ කලබල වෙන්න එපා කියන්නේ? මිනිස්සු දෙන්නේ මිනිස්සු ගාව තියෙනවා. බැලුද? සත්පුරුෂකම තියෙන මිනිස්සු සත්පුරුෂකම දෙනවා. මේ පින්නතර ලොකු වෙලාවක් බණ කියන්න නැහැ. පැයක් ඉවරලා තියෙන දාට. ඔය සූස් ගන්න බෑ ඉතින් වෙලාව යනවා. හොඳ ගතිගුණ තියෙන මිනිස්සු හොඳ ගතිගුණ දෙනවා. බලන්න ඕනේ අපි ළඟ ඉන්න මිනිස්සු ගාව මොන. ඔහොම කල්පනා කරන්න මං ගාවින් මිනිස්සු ගාව මොනවද තියෙන්නේ කියලා. කවුද මල් ළඟ ඉන්නේ? පවුලනේ ඉතින් අය මේ බිරිඳ දරුවෝ ස්වාමී අම්මා තාත්තා. දැන් බලන්න ඕනේ මගේ ස්වාමියා ගාව හොඳ ගතිගුණ තියෙනවද බිරිඳ ගාව තියෙනවද? දැන් ඉතින් බරක් වැඩි වෙන්න පුළුවන් සමහරට. වෙනතනේ අනෙක්ගෙන්ද මේවා බලාපොරොත්තු වෙන්න ඕනේ. කාගෙන්ද බලාපොරොත්තු වෙන්න ඕනේ? අපෙන් බලාපොරොත්තු වෙන්න ඕන මොනවාද? සත්පුරුෂකම අපෙන් බලාපොරොත්තු වෙන්න. අපි බලාපොරොත්තු වෙන්නේ මනුස්සකම අපෙන්ද අනෙකගෙන්ද? නේද? hina වුණොත් තමයි hina වෙන්නේ. කතා කරුවොත් තමයි කතා කරන්නේ. නැත්නම් කතා කරන්නේ නැහැ. අන්න අපි මනුස්සකම කාගෙන්ද හොයන්නේ? අපි සත්පුරුෂකම හොයන්නේ අනේකගේ. සමහරු කියනෝනේ දවුන්ට කරලා වැඩක් නැහැ කියලා. ඒ මොකද්ද අපේ තියෙන්නේ? අපි අර කෘතගුණ භාවය හොයන්නේ අනේකගෙන් නේ. ඒ අනේකගේ කෘතගුණෙන් අපිට වඩා තියෙනවා. හොඳ ක්වොලිටි එකක් මේන්ටේන් කරන්න. හොඳ සත්පුරුෂයෙක් වෙන්න. එකට අර පතිරූපදේශ වාසෝච පුබ්බේච කත මේවා හරියට බලපානවා පින්නතුනි. හොඳ මනුෂ්‍යාත්ම භාවයක් ලැබලා ඉන්න එකේ ජරාවටපත් වෙන්න කලින් ව්‍යාධියටපත් වෙන්න කලින් හරි අපූර්වට ඔය මිනිසත් භවයේ මරණකොට මතක් වෙන්න ඕනේ මම වචනකින්වත් පව් කරලා නැහැ කියලා. සිතුවිල්ලකින්වත් විපතක් කරලා නැහැ කියලා මතක් වෙන්න ඕනේ. සියලු බුදුරුන්ගේ අනුශාසනාව සබ්බ පාපස්සා කරනම් කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපන ඒතම් බුද්ධාන ශාසන උච්චරයි වෙනතුනේ. මම මේ තරුණ මහත්තුරුන්ට අපේ දරුවන්ට විශේෂයෙන් සිහිපත් කරන්න ඔය ලැබිලා තියෙන තරුණ කාලයේ සමය අවදිය
ඔය නාස්ති නම් වෙන්න එපා නේ. ඔය එක එකාගේ බීඩි සිගරට් බොන්න හදන්න එපා. මේ දරුවා මතක තියාගන්න එක එක පස්සේ යන්න එපා. පුතේ කාටවත් පාවිච්චි වෙන්න එපා. ඔය මේ පෙතර කොල්ල ගංජා හැම ගන්නවද නැහැ? නැතුවද? වාද්දුව හොඳයි මොකවත් නැහැ. කුඩු ගංජා රක්කු සිගරට් මොකවත් නැහැ. ඔවා මේ පොඩි ළමයි මේවට අහු වෙලා ඉන්නවා ඒකයි දුක. පුතේ වශයෙන් නවත්තන්න. හොඳ තරුණයෙක් පිරිමියෙක් විදිහට හොඳ පෞරුෂයකින් හොඳ අභිමාණයෙන් නැගිටින්න. හොඳ ක්වොලිටි එකක් තියෙන තරුණයෙක් වෙන්න. ක්වොලිටි එකක් මේන්ටේන් කරන තරුණයන්ට කේන්ති යන්නේ. කලබල වෙන්නේ. ඉවසීම එමටයි. ගරු කරන ගතිය එමටයි. අනේකට හොඳ ආචාර සමාචාර ශීලීව කතා කරන්න. සත්පුරුෂෝ විදිහට ජීවත් වෙන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය සියලු දෙනාට දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඔය අවසාන වශයෙන් මං සිහිපත් කරන්නේ හැම කෙනාම ගෙවල් වල දැන් ඔය විවිධ මත්ද්‍රව්‍ය වලට උරු වෙච්ච උදවිය ඉන්නවා නම් පෞල් ප්‍රශ්න ආරවුල් තියනවා නම් පින්නතුනි මම මේ කියන එක කියනවට කරන්න ඕන හොඳේ. සැකයක් තියාගත්තත් කමන්නේ මේක කරන්න. හිතට නිදහසක් නැත්තම් මානසික වදයක් නම් අම්මයි තාත්තයි දරුවෝ ඉස්සරහ මේක කරන්න ඕනේ. හෙට උදේම නැගිටලා භාග්‍යවතුන් වහන්සේට මේක අපේ තරුණ දරුවෝ කරන්න විනාඩි 2ක් විතර යන්න. භාග්‍යවතුන් වහන්සේට අර මේ පොඩි වීදුරුවකට පැන් ටිකක් දාලා උදේ පාන්දර පැන් පූජාව කරන්න. පින් සිද්ධ වෙන්නේ නැද්ද? හෙට ඉර පායනවා සත්තයි බුද්ධ වත කරලා බලන්න. හැන්දෑවේ ගෙදර අම්මයි තාත්තයි දරුවෝයි එකට බුදුන් වඳින්න. රෑ 10ට හරි කමක් නැහැ. කොල්ලෙක් කියනවා හාමුදුරුවනේ බුදුහාමුදුරන්ට පැන් පූජාව පටන් ගත්තලු. මහා දෙයක් නෑ. වත් කෝප් එකට වතුර ටිකක් දාලා පූජා කරන්න. ගාත කියන්නේ. පොඩ විනාඩියක්වත් යන්නේ. පුද්ගලික වශයෙන් දන් දීලා ඉහළ මානසංස ලබන්න පුළුවන් උත්තම බුදුහාමුදුරුවෝ. තරුණේ කියනවා හාමුදුරුවනේ සිගරට් එකක් බොනකොටත් මහා මොකද වගේලු දැන්. ඇයි? අර බුද්ධ වත කරනකොට හිතට හරි වදයක් පව් වැඩ කරන එක. හිත දෙන්නේ නැහැ පව් වැඩවලට. සත්‍ය තුනක් කරන්න කුණුහරුපයක්වත් කියන්නේ. සැකයි නම් මම කියනවට කරන්නකෝ. හැන්දෑවේ අම්මයි තාත්තයි දරුවෝයි ගෙදර බුදුන් වඳින්න. ඒ සඳහා වැසි දිරිය ශක්තිය ධෛර්යය මේ සියලු දෙනාට සුවිසි අනන්ත බුදු ගුණේ බලයෙන් ලැබේවා. සාදු සාදු සාදු. මේ උතුම් වූ පින්කම සිද්ධ කරගන්න මුල් වෙච්ච ගෞරවණීය මහා සංඝරත්නයට දායකත්වයේ සැපයූ සියලු දෙනාට දීර්ඝායු භාවයේ ලැබේවා. ඔයත් නමින් මියගිය සියලු මළගිය ඥාතීන්ට පින් අයිති වේවා. හදවඩ බම්මට තාත්තට ගුරුවරුන්ට දෙමව්පියන් පින් සිද්ධ වේවා. වෙනදුනේ ඇත්තට මම මේ අද බණක් කියන්න ආව නෙමෙයි. මේ ධම්මාලංකාර හාමුදුරුවෝ දිල්ලියේ වැඩ ඉන්නේ. උන්වහන්සේ මම බෝධිසත්වයෙක් වගේ සලකන්නේ. උන්වහන්සේ හරි නිහතමානී. මම දිල්ලි විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්නකොට
ඔය ධම්මාලංකාර හාමුදුරුවෝ මගේ සහෝදරයෙක් වාගේ. උන්වහන්සේ මම මේ උන්වහන්සේ බලන් ආපු ගමන උන්වහන්සේ බලා ගන්න බැරි වුණා. ගිහිල්ලා. මේ ආවේ ධම්මාලංකාර හාමුදුරුවෝ බලලා යන්න. එතකොට තමයි කිව්වේ ඒනේගේ බණ ටිකක් කියලා යන්න කියලා. ඒ නිසා උන්වහන්සේ ඇතුළු ගෞරවණීය අපේ පඬිත හාමුදුරුවන්ට ලොකු මනාවක් තිබ්බ මේ පින්කම සිද්ධ කරන්න. මහා සංඝ රත්නයට පින් අයිති වේවා. අපේ පොලිස් නිලධාරි මහත්තුරුන්ට පින් අයිති වේවා. හදවඩපු අම්මට තාත්තට ගුරුවරුන්ට දෙමව්පියන් පින් සිද්ධ වේවා. කරන කියන සෑම දෙයක්ම සාර්ථක වේවා. ජනේන ගමන බිමන සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. සංසාරේ කවදාව දුගතියක නම් උපදින්න නරකයි. මිනිසත් භවයක්ම සප සම්පත් පිරි ආත්ම ලබන්න ඕන කියලා මම ප්‍රාර්ථනා කරනවා. අකල් මරණයකට සහ පිපාසාවකට ගොදුරු නොවේවා. ජීවිතේ වැළඳී තිබෙන කාය පීඩා චිත්ත පීඩා විහෙත විධ්වංසනේ වේවා. සෙත සාන්තිය සමෘද්ධිය සර්ව ආරක්ෂා උදා වේවා. සසර කෙලවර චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කරගන්න මේ පින් පාරමිතාවක් වේවා. සාදු කියලා පින් අනුමෝදන් වෙමු. ඔහොම වැඳගන්න. සබ්බීතියෝ විවච්ඡන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්තන්තරායෝ සුඛී දීඝායුකෝ භව. සුවපත් වේවා. කවුරුත් ඔහොම වීර නැගිටින්න හදන්න එපා. පරිස්කාර පූජා කිරීම. දැන් ඊළඟට ප්‍රධාන දායකත්වයෙන් කටයුතු සිදු කරන්නට දුන GS බොයිස් ෆැෂන් ආයතනයේ අපේ අධිපතිතුමා විශ්‍රාමික ග්‍රාම නිලධාරි සිරිසේන ගුණතිලක මැතිතුමා එම පුතුණුවන් අසිත පුතුණුවන් ඇතුළු යැත්තන් පරිස්කාර පූජාව ඒ වගේම අපේ තරුණ කැල වෙනුවෙන් नेटो ग्रुप अधिपति අපේ චිරාත් ප්‍රනාන්දු තරුණ මහත්මයා අනිකුත් සියලු දෙනාම නිශ්ශබ්ද වෙන්න කලබල වෙන්න එපා. පිරිකර මොන හරි තියෙනවා නම් මෙතනින් ගහලා තියන්න. බන්දේසියක් එවන තව ටිකකින් බන්දේසියක් එවන අපේ දරුවෙක්ව ඒ පිරිකර ඒ බන්දේසියට දාන්න. ඒ සියල්ලක්ම ස්වාමින් වහන්සේට පූජා කරනවා. කිසිම කෙනෙක් ස්ටේජ් එකට නගින්න එපා. ඉන්න අය ඔහොමම ඉන්න. පොලිස් නිලධාරි මහත්තුරු ඔතන ඉන්න පිරිස විතර මෙයා කරන්න. කවුරුවත් යන්න සූදානම් වෙන්න එපා. පුංචි වෙලාවක් දෙන්න. ස්වාමින් වහන්සේ වැඩම කරන්න තව සුබලා. මතක් කරන්න ඕන කාරණාවක් තියෙනවා. විශේෂයෙන් මේ විහාරස්ථානයේ සිදු කරන පොසොන්න මහා පෙරහැර පූජෝත්සවයේ මේ වර්ෂයේ 2026 වර්ෂයේ 7 වෙනි මාසේ 18 තමයි පෙරහැර පැවැත්වීමට යෝජනා කරලා තිබෙන්නේ. අපේ පෙරහැර සමිතියේ භාණ්ඩාගාරිකතුමන් තමයි මේ පින්කමේ ප්‍රධාන දායකත්වයෙන් කටයුතු සිදු කරන්නට යෙදුනේ. ඒතුමා ඇතුළු හැම දෙනාටම පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම තරුණ කැල ඒ වගේම විශේෂ කාර්යයක් සිදු කරන්නට යෙදුනා. මේ පැමිණිච්ච හැම කෙනෙක්ම පොතක් පැන්සලක් අරන් ආවා. ව්‍යසනයට පත්වෙච්ච සියලු දරුවන්ට පූජා කරන්න. හරි. ඔය ඇටි ඉතින් එහාට එන්න එපා. මොකද ඉතින් හැමෝටම එන්න දෙන්න වෙනවනේ. ඒ නිසා මේ කාර්යයක් බොහොම සාර්ථකව සිදු කරන්නට දෙනවා. ඒ සියලු දෙනාටම පින් අනුමෝදන් කරනවා. පුණ්‍ය අනුමෝදනාව ගෞරවනීය හරිදර්ශන ස්වාමීන්ද්‍රයන් වහන්සේට කරනවා ඇති. හැමෝම සාදුකාරයක් දෙන්න අපේ හාමුදුරුවෝ වැඩම කරයි. කවුරුත් එහෙට මෙහෙට දඟලන්න කොහෙවත් යන්න එපා. මම හාමුදුරුවෝ වැඩමන්නම්. අපේ හාමුදුරුවෝ පුණ්‍ය අනුමෝදනාව සිදු කරයි. හොඳයි.
අද ඓතිහාසික දවසක් මේ පුණ්‍ය භූමියට වැඩම කොට වදාළ ගෞරව ශාස්ත්‍රවේදී